දැන් අපි යන් ඊළඟ theorem එක. Vertical opposite angles equal. මොකද්ද මේ theorem එක කියන්නේ? Straight line දෙකක්. අනිවාර්යෙන් මේ දෙන්න straight line වෙන්න ඕනේ. AB කියන්නේ straight line එකක්. CD කියන්නේ straight. ඒ කියන්නේ තනි එක ඉරක් වෙන්න ඕනේ. AB කියන්නේ තනි ඉරක් වෙන්න ඕනේ. CD කියන්නේ තනි ඉරක් වෙන්න ඕනේ. කැඩලා තියෙන්න බෑ මැදේ. එතකොට මේ straight line දෙක intersect කරන ඕගොල්ලන්ට පේන angles හතරක් හැදෙනවා. පැහැදිලිද? එතකොට මේකේ opposite angles කියන්නේ මූණ මූණ බලන් ඉන්න angles දෙක. ඒ කියන්නේ මෙතන 1 එකයි 3 එකයි opposite angles. 2 එකයි 4 එකයි opposite angles. එතකොට 1 එකයි 3 එකයි equal. එන එක තමයි theorem එක කියන්නේ. Vertical opposite angles equal. 1 එකයි 3 එකයි මේ දෙන්නගේ angles වල magnitude size එක equal. ඒ වගේම 2 වලයි 4 2 එකේ size එකයි 4 එකේ size එකයි equal. හරි. දැන් බලමු මේ දෙන්න. AOD angle එකේ magnitude equal වෙනවා CO B එකේ equal වෙනවා. හරි. මෙයාට opposite angle එක කවුද? POX නිල් පාට එකේ. POX එකේ magnitude equal වෙන්නේ YOQ. ඒක ඒ දෙන්නත් equal. POX equal YOQ. පැහැදිලිද? හරි. ඔය දැන් චුට්ටක් මේක verify කරගමු. හරි. දැන් මේ diagram එක ඔයගොල්ලන්ට පේනවා opposite angles එක මම mark කරලා තියෙනවා colors දෙකකින්. එක angle එකක් 126 එන අනිත් angle එක 120. දැන් අපි ඔයගොල්ලෝ angle එක වෙනස් කරද්දී නේද දෙන්න එක විදියට වෙනස් වෙන්නේ. මොකද මෙතන AB කියන්නේ CD කියන්නේ straight line දෙකක්. බත් 131 131 කොච්චර වෙනස් කළත් මේ දෙන්නගේ magnitude එක equal. හරි. දැන් අපි යන examples ටිකට. හරි. පළවෙනි example එක. දැන් මෙයාගේ excel value එක හොයන්න ඕනේ. දැන් එතන x එකයි 30 එකයි බලන්න straight line දෙකක් නේ තියෙන්නේ. straight line දෙකක් meet වුණාම හැදලා තියෙන angles දෙක x එකයි 30 එකයි. එතන මුන් දෙන්න equal. then x equal 30 degrees ලේසි. reason එක ලියමු අපි. vertically opposite angles. කෙටියෙන් ලියුවම ඇති. and x equal 30. for example එක බලමු අපි. හරි. මේකන y හොයන්න ඕනේ. y කීයද? ඔයාලා බලුවම දෙනවා y 108 දෙන්න equal. එහෙනම් y equal 108 degrees. reason එක මොකද? vertically opposite angles. ඊළඟ එක. දැන් මෙතන angles දෙකක් ඔයගොල්ලන්ට පේනවා. එක angle එක x+20 අනිත් එක නා 50. මේ දෙන්න මොකද වෙන්නේ? vertical opposite angles. එහෙනම් මේ දෙන්න equal. x+20 equal 50 degrees. reason එක ලියන්නේ vertically opposite angles. x equal 50 degrees minus 20 degrees. ඒ උත්තරේ 30 degrees. හරි. අපි තව එක example එකක් බලමු. okay. මේක බලන්න. මෙතන 80 වලට opposite angle එක කවුද? දැන් 80 එක හැදිලා තියෙන්නේ මෙන්න මේ line දෙක intersect වෙලා පේනවා. ඒවත් මම blue color එකෙන් highlight කරනවා. මෙන්න මේ දෙන්න intersect වෙලා. එතකොට මෙතන හැදිච්ච angles දෙක කවුද? එක පැත්තක 80 තියෙනවා. අනිත් පැත්තේ 30 plus x 30 තියෙන x උත් තියෙනවා. මේ දෙන්න එකතුව තමයි 80 වලට equal වෙන්නේ. ඒතකොට මෙතන යන x plus 30 x එකයි 30 එකයි equal වෙන x plus 30. දැන් යන්නේ x plus 30 degrees equal 80 degrees. reason එක මොකද්ද? vertically opposite angles.
then x equal 80 degrees minus 30 degrees and x equal 50 degrees.